ඉදල්ගත් සින්න යන ප්‍රදේශවල පිටි සංචාරක ආකර්ෂණීය ස්ථානයන් යටිතල පාස්කම් වැඩිදියුණු කිරීම අවශ්‍ය ප්‍රචාරණ ලබා දීම මගින් අපතල ප්‍රදේශයේ ලංකාවේ තවත් ප්‍රධාන සංචාර ගමනාන්තයක් බවට පත් කිරීමට සැලසුම් කරලා තිබෙනවා. රජයේ සතු උපයුක්ත සංචාර බංගලා රජයේ සතු විශාල සංචාරක බංගලා තිබෙනවා. නිවාඩු නිකේතන 900කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. මේවායින් බොහෝමයක් ඉහළ සංචාරක ආකර්ෂණ සහිත තැන්වල පිහිටා තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ අවශ්‍යතාවය සැපීම සඳහා පෞද්ගලික අංශයෙන් සහාය ඇතිව ආදායම් උත්පාදනය කරන ඒක ගෞරවයක් පත් කරනවා. රජ ආයතන තානාය සංචාරක හෝටල් 900ක් විතර තිබෙනවා. ඉතාමත් වැදගත් තැන්වල පිහිටලා තිබෙනවා. ඒවා කිසිදු ඵලදායීතාවයක් නැහැ. සමහර නිවාඩු නිකේතන දින ආණ්ඩුව සතු හැමදාම අධ්‍යක්ෂ ජනරාල්වරට කාමරයක් වෙන් කරලා තියෙනවා. වෙන කාටවත් ඒක කියන්නේ. ඇමතිවරට කාමරයක් වෙන් කරලා තියෙනවා. එහෙම තියනවද රටේ? ඒ නිසා මේ විශාල ලෙස විනාශයටපත් වෙමින් තිබෙනවා. ඒ නිසා මේවා ඉතාමත් කාර්යක්ෂමතාවයෙන් ඵලදායීතාවය යොදවනවා. ඒ අමාත්‍යාංශවලින් නිලධාරීන්ට, ඒ ආයතන නිලධාරීන්ට යම් සහන පැකේජ් එකක් කරලා ඒ වගේ නතර වීමට අවශ්‍ය පහසුකම් හදනවා. එතරම් කරනවා. මේ විරාපත් වෙලා තිබෙනවා. ඔබලා ගිහිල්ලා ඇති. සියලුම රජයේ සතුවා දියුණු කරන්න ඕන. ඒ නිසා අපි ඒ ආයතන සේවකයන්ගේ වරප්‍රසාද ආරක්ෂා වෙන ආකාරයෙන් මේ ඵලදායීතාවය යොදාගෙන අපි කටයුතු කරනවා. දැන් අපි හඳුනාගෙන 900ක් මේ ස්ථාන. ඉතාමත් වැදගත් ස්ථානක් තියෙනවා. 2030 වන විට සංචාරක ආගන්තුක සත්කාරාංශයේ විවිධ කාණ්ඩාරම් නිපුණතා සහිත ලක්ෂ 8කට අධික සංඛ්‍යාවක් අවශ්‍ය වන ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. පවතින භෞතික මානව සම්පත් සීමිත බැවින් ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ පමණක් මෙම ඉල්ලුම දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.